ශ්‍රී ලංකාව සහ බටහිරින් දෙක කොදෙව්වන් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ 4 වන දවස අද ආරම්භ වෙනවා. ඉතින් 3 වෙනි දවස ඊයේ නිමා වෙද්දී බටහිරින් දෙක කොදෙව් කණ්ඩායම ඉතාමත් ස්ථාවර මට්ටමක ඔවුන්ගේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියා. ෂායි හෝප් සහ ග්‍රේව්ස් නොදවී කඩුල්ලේ රැඳී සිටිමින් තරඟයේ ආරම්භක දිනය ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරා කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දීමට. එම තීරණයට සාධාරණයක් ඉටු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමා කරා ලකුණු 338ක් ලබාගෙන කඩලු 5ක් පමණක් දැවී ගොස් එහි ප්‍රධානම දැවැන්ත ඉනිම ක්‍රීඩා කරේ ලහිරු උදාර ලකුණු 188ක් ලබාගත්තා කොදෙව්වන්ට එරෙහිව. ඒ ඉනිම තමයි කොදෙව් දේශය තුළදී ශ්‍රී ලාංකික පිතිකරුවන් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව. පළමු දිනයේදී ලහිරු උදාර ලබා දුන් ඒ ආරම්භය සාර්ථකව අවසන් කිරීමට කුසල් මෙන්ඩිස් සහ සොනාල් දිනුෂට හැකියාව ලැබුණා. දෙවන දිනයේදී ඔවුන් දෙදෙනා අතර ලකුණු 143ක සම්බන්ධතාවයක් පැවැත්වුවා 6 වන කඩුල සඳහා. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් සහ සොනාල් දිනුෂ ලකුණු 92ක් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූර්ව ලකුණු 549ක් වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා දැමීමට මේ ඉනිම් දෙක ඉවහල් වුණා. ඒ වගේම මේ ලකුණු 549ක ඉනිම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමක් බටහිරින් දෙක කොදෙව් දේශයේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව. ඉන්පසුව 3 වන දිනයේදී තරඟයට හොඳින් අවතීර්ණ වී සිටි බටහිරින් දෙක කොදෙව් කණ්ඩායමෙන් තරඟයේ ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූයේ පෙර තරඟයේදී විශිෂ්ට ද්විත්ව ශතකය රැස් කර ජංගෝ සහ හොජ් ක්‍රීඩාගාරයට හරවා යවමින්. කෙසේ වෙතත් දිනය අවසන් වනට 3 වන දිනේ වාසිය සම්පූර්ණයෙන්ම බටහිරින් දෙක කොදෙව් දේශයට හිමි වූයේ ජස්ටින් ග්‍රේව්ස්ගේ සහ ෂායි හෝප්ගේ නොබිඳුණු ලකුණු 174ක සම්බන්ධතාවයෙන්. කෙසේ වෙතත් තරඟයේ නැවත ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට නම් අද දවසේ පළමු සෙෂන් එක තුළදී මේ සම්බන්ධතාවය බිඳ දැමීම අනිවාර්ය වන අතර ඒ වගේම ෆස්ට් සෙෂන් එක තුළදී කඩලු 2ක් හෝ 3ක් දවාගතහොත් ශ්‍රී ලංකාවට වැඩි ගෞරවයක් සහිතව අද දවස නිමා කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. ඉතින් අපි බලමු තරඟයේ ඉදිරියට කෙසේ වේවිද කියලා. දිගටම අප සමග රැඳී සිටින SLC Show YouTube channel එක subscribe කරන්න.